අතවසන නීතිඥ එකමුතුව පිටවා ගත්තේ අපි අර 43 වෙනි අග්‍රවිශකාරතුමියට විරුද්ධව දෝෂාභියෝගයේ ඉදිරිපත් වූ අවස්ථාවේදී එම අවස්ථාවේදී පිටවා ගන්න ලද නීතිඥ එකමුතුව ප්‍රසිද්ධ වුණා. ඒ සිද්ධියෙන් පසුවත් දිගටම මේ අධිකරණ ශාස්ත්‍රයේ වන්නා වූ විනාශය පිළිබඳ වැඩහත් වෙලා කටයුතු කිරීමට. අද නීතිඥයන් 2500කට අධික ප්‍රමාණයක් අපේ නීතිඥ එකමුතුවට සම්බන්ධ වෙලා ඉන්නවා. දැන් මේ නීතිඥ එකමුතුව ඇත්තම ලංකාවේ නීතිඥයන්ගේ අධිකරණ ඉතිහාසයේ පළවෙනි වතාවට මේ තරම් විශාල නීතිඥ සංඛ්‍යාවක් එක්කම වෙලා මේ වගේ ප්‍රශ්න පිළිබඳව මැදහත් වුණා. දැන් ඊට ප්‍රධාන හේතුවක් තියෙනවා. ඒක සාමාන්‍ය නීතිඥ මාතෘ කැමති නැහැ. දේශපාලන තනියෙන් කරාට නීතිඥ වෘත්තකයන් හැටියට දේශපාලනයට සම්බන්ධ වෙන්න ඒ නීතිඥ සමිති සංගම් දේශපාලනයට මැදහත් කරගන්නට කැමති නැහැ. නමුත් මේ වෙලාවේදී අනුව නීතිඥ මාතෘ ඉදිරිපත් වී සිටින්නේ මොකද මේක සුවිශේෂී අවස්ථාවක් නිසා. මොකද අපිට අපේ වෘත්තියේ දෙන්න පුළුවන් අධිකරණයේ ස්වාධීනත්වයේ තිබුණොත් නීති ආධිපත්‍යයේ තිබුණොත් පමණයි. එහෙම නැත්නම් අපේ වෘත්තියේ වැඩක් නැහැ. එතන එහාට අපිට කරන්න දෙයක් නැහැ කියන්නේ. අද රටේ වෙලා තියෙන්නේ ඒකයි. අද රටේ වෙලා තියෙන්නේ අද සම්පූර්ණ ප්‍රජාතන්ත්‍රවාදයෙන් විනාශ වෙලා තිබෙනවා. අද නීති ආධිපත්‍යයක් නැහැ, අධිකරණයේ ස්වාධීනත්වයක් නැහැ, මානව හිමිකම් වලට ගෞරව කිරීමක් නැහැ. ඒ නිසා අපිට සිද්ධ වෙලා තියෙනවා මේ රට වැටී තිබෙන මේ තත්ත්වය ගොඩ නැගීම සඳහා නීතිඥයන් වෘත්තකයන් හැටියට මේ විදිහට විශාල වශයෙන් එක්කාසුවී දේශපාලන අද ඉදිරිපත් වෙන අපේක්ෂකයෙකුට සහාය දක්ව යුතුයි කියලා. මොකද මොකක් අයනවා ඇයි මේක අපේක්ෂකයෙකුට සහාය දක්වන්න තීරණය කරේ කියලා? මොකද මේ අවස්ථාවේ ඇරෙන්න අපිට තවත් අවස්ථාවක් ලැබෙන්නේ නැහැ. මේක හරි ගස්ස ගන්න. මේ අවස්ථාවේ නෙවෙයි නම් මම අහන්නේ මොන අවස්ථාවකද? අපි මැදහත් විය යුත්තේ. ආය අවස්ථාවක් අපිට ලැබෙයිද? ආය ලැබෙන්නේ නැහැ. ඒ නිසා මේ අවස්ථාවේදී අපිට නීතිඥයන් වශයෙන් මැදහත් වෙලා අපිට අපේ යුතුයකම ඉෂ්ට කළ යුතු තිබෙනවා. ඒ කියන්නේ අධිකරණේ තුල නීති ආධිපත්‍ය හා අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කරගන්න. ඒක ජනතාවට ඉතාමත්ම අවශ්‍ය දෙයක්. මොකද ජනතාව අසරණ වෙනවා නැත්නම් වහල්ලු බවට පත් වෙනවා. නීති ආධිපත්‍ය හා අධිකරණයේ ස්වාධීනත්වය නැත්නම් ඒ ජනතාවට වෙන්න යනා වූ ඒ අගතිය බේරා ගැනීම සඳහා තමයි නීතිඥවරු සංවිධානාත්මකව වෘත්තකයන් වශයෙන් මේ විදිහට විශාල වශයෙන් සංවිධානය වෙලා අද නීති ආධිපත්‍ය හා අධිකරණ ස්වාධීනත්වය ස්ථාපිත කරන බවට පොරොන්දු වී සිටින. ඒ වගේම විධායක ජනාධිපති ක්‍රමය මේ සියල්ලටම හේතු වූ ප්‍රධාන කාරණේ වන්නේ විධායක ජනාධිපති ක්‍රමය. ඒ ක්‍රමය අවශ්‍ය කරනවා කියන පොරොන්දු වී සිටින අපේ මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාට අපේ සහයෝගය දෙන්නට අපි තීරණය කර තිබෙනවා.